යටිසිත බලගන්වන්නේ කොහොමද? ඔබ කවදා හරි සිතා බැලුවාද? අප ජීවිතය ගන්න බොහෝ තීරණ අප හිතන තරම් සවිඥානිකව ගන්නේ නෑ කියලා. අපිට පෙනෙන්නේ අප හිතලා කරන තීරණ. නමුත් ඇත්තටම අපේ ජීවිතය නියෝජනය කරන විශාලම බලය අපිට පවා නොපෙනෙන යටිසිත තුළ තියෙනවා. අපේ සාර්ථකත්වය, අසාර්ථකත්වය, අපේ විශ්වාස, අපේ බීතිකාවන් මෙය සියල්ලේ මූලය අපේ යටිසිත තුළ. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ යටිසිත කියන්නේ මොකක්ද? ඒක අපේ ජීවිතය පාලනය කරන්නේ කොහොමද? සහ වඩාත් වැදගත් දේ. යටිසිත බලගන්වලා ජීවිතය වෙනස් කරන්නේ කොහොමද? අපේ මනස කොටස් දෙකක් තියෙනවා. සවිඥානික සිතයි යටිසිතයි. සවිඥානික සිත කියන්නේ අපි දැන් භාවිතා කරන සිත. ඔබ මේ වීඩියෝ බලනවා, ඔබ හිතනවා, ඔබ තීරණ ගන්නවා. මේ හැමදේම සම්බන්ධ වන්නේ සවිඥානික සිතට. නමුත් එය අපේ මනසේ 10% පමණක්. අනිත් 90% බලය තියෙන්නේ යටිසිත තුළ. යටිසිත කියන්නේ ඔබේ හැඟීම්, ඔබේ පුරුදු, ඔබේ විශ්වාස සහ ඔබේ ආත්ම විශ්වාසය. මේ සියල්ල තැන්පත් වෙලා තියෙන්නේ මනසේ කපඩාවක් විදිහට. ඒක ඔබ හිතන දේ සත්‍ය කියලා පිළිගන්නවා. හොඳ දේ කියලා හඳුනාගන්නෙත් නැහැ. නරක දේ කියලා හඳුනාගන්නෙත් නැහැ. එකම දෙයක් කරන්නේ. ඔබගේ යටිසිත ප්‍රෝග්‍රෑම් වෙන්නේ ප්‍රධාන වශයෙන් දේවල් තුනකින්. අංක 1. නැවත නැවත සිතන සිතුවිලි. ඔබ නිතර හිතන දේ ඔබේ යටිසිතට සත්‍යක් වෙලා යනවා. ඔබ නිතර හිතනවා නම් මට බැහැ. යටිසිත කියනවා ඔව් ඔයාට බැහැ. ඔබ නිතරම හිතනවා නම් මට පුළුවන්. යටිසිත කියනවා හරි එහෙනම් කරමු. අංක 2. හැඟීම්. ශක්තිමත් හැඟීම් ඇති සිතුවිලි යටිසිතට ඉතාමත් වේගයෙන් යනවා. ඒ නිසා බය, සතුට, කෝපය, ආශාව මෙවැනි හැඟීම් යටිසිතට බලවත් ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. අංක 3. පුරුදු. ඔබ කරන දේවල් නැවත නැවත කරන විට ඒ යටිසිතට ට්‍රාන්ස්ෆර් වෙනවා. උදාහරණයක් ලෙස ඔබ සයිකල් පැදීම ඉගෙන ගන්නකොට මුලින් හිතලා කරනවා. නමුත් ටික කාලයකට පස්සේ හිතන්නවත් අවශ්‍ය නැහැ. ඒක කරන්නේ යටිසිත. යටිසිත අරමුණකට වැඩ කරන්නේ කොහොමද? යටිසිත ඉතා බලවත් කම්පියුටර් එකක් වගේ. ඔබ ඒකට ගෝල් එකක් දුන්නොත් එය ඒ ගෝල් එක ඇචීව් කරන්න අවස්ථා හොයනවා. ඔබ කවදා හරි දැකලා තියෙනවද? ඔබට නව කා මොඩල් එකක් කැමති වෙලා ඊට පස්සේ එම කා එක හැමතැනම පේනවා. ඒ කා එක කලින් තිබුණේ නෑ නෙමෙයි. නමුත් දැන් ඔබේ යටිසිත ඒක ෆිල්ටර් කරනවා. ඒ නිසා ඔබ ගෝල් එකක් ක්ලියර් විදිහට යටිසිතට දුන්නොත් එය අවස්ථා හඳුනා ගන්නවා, අයිඩියාස් දෙනවා, මොටිවේෂන් ලබා දෙනවා. යටිසිත බලගන්වන්නේ කොහොමද? මෙන්න ප්‍රැක්ටිකල් මෙතඩ්ස් කිහිපයක්. අංක 1. විසුවලයිසේෂන්. ඔබට අවශ්‍ය ජීවිතය ඔබේ සිත තුළ දැනගන්න. ඔබගේ සාර්ථකත්වය, ඔබගේ ඩ්‍රීම් ලයිෆ්, ඔබගේ ඇචීව්මන්ට්ස් ඒවා දැන්ටමත් ලැබිලා තියෙනවා වගේ සිතන්න. අංක 2. ඇෆර්මේෂන්ස්. ඔබ නිතර කියන වචන යටිසිත ප්‍රෝග්‍රෑම් කරනවා. උදාහරණයක් මම සාර්ථක වෙනවා. ඔව් මට පුළුවන්. මගේ ජීවිතය දිනෙන් දින වඩා හොඳ වෙනවා. මේ දිනපතා කියන්න. අංක 3. මෙඩිටේෂන්. මෙඩිටේෂන් කරන විට සවිඥානික සිත කාම් වෙනවා. එවිට යටිසිතට ඩිරෙක්ට් ඇක්සස් ලැබෙනවා. ඒ නිසා ඇෆර්මේෂන්, විසුවලයිසේෂන්ස්, මෙඩිටේෂන් සමග කරන්නේ ඉතාමත් පවර්ෆුල්. අංක 4. පොසිටිව් එන්වයරන්මන්ට්. ඔබ වටේ ඉන්න අය ඔබේ යටිසිත ප්‍රෝග්‍රෑම් කරනවා. ඔබ නෙගටිව් අය සමග ඉන්නවා නම් ඔබේ යටිසිත නෙගටිව් වෙනවා. පවර්ෆුල් සීක්‍රට්. යටිසිතට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න පුළුවන්. නමුත් ඒට ටයිම් අවශ්‍යයි. ඔබ නිතර පොසිටිව් තෝට්ස්, විසුවලයිසේෂන්ස්, ඇෆර්මේෂන්ස් කරනවා නම් ඔබේ බ්‍රේන් නව නියුරල් පාත්වේස් හදනවා. ඒකෙන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.